පෘථිවිය ගත්තාම පෘථිවියට අමතරව අද ගොඩක් දෙනෙක් හොයන කතන්දරයක් තමයි අඟහරු කියන්නේ. ඇත්තටම අපිට මේ අඟහරු වල ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන් මේක. එතකොට එහෙටත් සුනාමි නායයන් ගම් වතුර එයිද? අද අපි මෙන්න මේ අඟහරුට පොඩ්ඩක් එබිලා බලමු අපේ ටෙක් වර්ල්ඩ් එක පැත්තෙන්. පළවෙනි කරුණ. අඟහරු ග්‍රහයාගේ පරිසරය මොන වගේ ඇතිද? මේකේ ඇවිල්ලා වාතය ගොඩක් අඩුයි. කාබන් ඩයොක්සයිඩ් තමා 95ක් විතරම තියෙන්නේ. එතකොට ඔක්සිජන් නැති නිසා අපිට ඍජුවම හුස්ම ගන්න බැරි වුණත් මේක ගිහිල්ලා ගස් පැල කරොත් ගස් අපිට ඔක්සිජන් හදලා දෙයිද? ඒ වගේම ඊළඟ ප්‍රශ්නේ තමයි අඟහරු වල සෙල්සියස් අංශක 60ක විතර සාමාන්‍ය උෂ්ණත්වයක් තියෙනවා. එතකොට අපිට ගිහිල්ලා මේකේ ජීවත් වෙන්න නම් මේ උෂ්ණත්වය අඩු කරගන්න වෙනවා. හැබැයි මේක ජල වාෂ්ප ඇති වුණොත් අපි ගිහිල්ලා ගස් හදලා ගස් හුස්ම අරගෙන ඔක්සිජන් පිට කරලා මෙන්න මේ වගේ වායු ගෝලයක් මේකේ හදාගත්තොත් මෙන්න මේ ජල වාෂ්පත් එක්ක අපිට අඟහරු වල උෂ්ණත්වය අඩු කරගන්න බැරි වෙන එකකුත් නැහැ. ඊළඟ අවුල තමයි මේක රේඩියේෂන් වලට කෙලින්ම නිරාවරණය වෙනවා. මොකද මේකේ එහෙම ලොකුවට මැග්නටික් ෆීල්ඩ් එකක් නැහැ. දෙවෙනිට අපි බලමු මේකේ ජීවත් වෙන්න මොන වගේ හැකියාවක්ද අපිට තියෙන්නේ කියලා. විද්‍යාඥයන් කියන විදිහට නම් අපිට නිවාස වගේ දේවල් මෙන්න මේකේ නිර්මාණය කරලා ජීවත් වෙන්න පුළුවන්ලු. එතකොට අද වෙනකොට අපේ තාක්ෂණය යූස් කරලා මේක ඇතුලේ ඔක්සිජන් ජලය වගේ දේවල් හදාගන්න බැරිකමකුත් නෑ. අන්ඩර්ග්‍රවුන්ඩ් ෂෙල්ටර්ස් ඔක්සිජන් ජෙනරේටර්ස් වගේ දේවල් යූස් කරොත් අපිට ගෙවල් හදාගෙන මේක ඉන්න ලොකු බලපෑමක් වෙන එකකුත් නෑ. බට් කෑම එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කෑම එතකොට පෘථිවියෙන් අරන් යන්න වෙයිද? එහෙම නැත්නම් අපිට එහෙ කෑම හදාගන්න පුළුවන් වේද? තුන්වෙනියට අනාගතයේ පරීක්ෂණ එක්ක මේක මොන වගේ තැනකට පත් වෙයිද? ප්‍රධාන වශයෙන්ම ස්පේස් එක්ස් සහ නාසා ආයතන මේ වෙනකොට 2030න් පස්සේ වගේ අඟහරු වලට මිනිස්සු යවන ප්ලෑන් එකක් හදාගෙන යනවා. මේකට අවශ්‍ය වෙන ලයිෆ් සපෝට් සිස්ටම්, එනර්ජි සෝසස් සහ සෙල්ෆ් සස්ටේනින් හැබිට්ස් නිර්මාණය කරන එක අත්‍යවශ්‍යම දෙයක්. එතකොට නාසා සහ ස්පේස් එක්ස් කියන සමාගම් මේ වෙනකොට මෙන්න මේවා ටෙස්ට් කරන ගමන් තමා ඉන්නවා කියන්නේ. එතකොට 2030න් පස්සේ ඇත්තටම අපිට අඟහරු වල ජීවත් වෙන්න පුළුවන් වේද? ගොඩක්ම දුරට මේක සාර්ථක වෙයි. 2030දී බැරි වුණා තව අවුරුදු 10ක් හෝ 20ක් ඇතුළත අනිවාර්යයෙන්ම මේක සිද්ධ වෙයි. අපි බලමු අනාගතයේ අඟහරුත් එක්ක මොන වගේ ඩීල් එකක් අපිට කරන්න පුළුවන් වේද කියලා. මේ ගැන ඔයාලා හිතන්නේ මොකක්ද? ඔයාලගේ අදහසක් අපිත් එක්ක බෙදා ගන්න පුළුවන්.